2025 අවුරුද්දේ භෞතික විද්‍යාව MCQ ප්‍රශ්න පත්‍රයේ 49 වෙනි ගැටලුවත් ළමයි මගෙන් අහලා තියෙනවා සෑහෙන පිරිසක්. දැන් මේ ගැටලුවේ තියෙනවා ගිලන් රථය නිශ්චලතාවයෙන් පටන් අරන් සංඛ්‍යාතයෙන් යුත් නලාහඬ නගමින් තිරස් මාර්ගයේ ඒකාකාර තොරණයෙන් රූපේ දැක්කන පරිදි ගමන් කරයි. ඒ මාර්ගයේ අයිනේ නිශ්චලව සිටින ස්ථාවර නිරීක්ෂකයෙකු පසු කර යයි කාලයේ සමග නිරීක්ෂකයාට ඇසෙන සයිරන් හඬේ සංඛ්‍යාතයේ විචලනය වඩාත් හොඳින් නිරූපණය වේ. අපිට දැන් මේක එකම වේගෙන් ආවන අපි මේ වෙනකොට දන්නවා උත්තරය. මොකද දැන් කාලය සමග ඇහෙන සංඛ්‍යාතය එකම වේගෙන් ලං වෙනවා නම් මේ වේගය තමයි මේ ඩොප්ලර් ආචරණයේ හැටියට සංඛ්‍යාතයට බලපාන දුර නෙමෙයි. එතකොට වේගය එකම නම් සංඛ්‍යාතය අර නියම අගයේ if not නම් ඊට වඩා ටිකක් වැඩි. හැබැයි එකපාරටම මෙයාව පහු කරගෙන යනකොටම සංඛ්‍යාතය අඩු වෙනවා. අපිට එහෙම ගන්න තිබ්බා. ඉතින් දැන් මේ වෙලාවේ මෙයාගේ වේගය වැඩි වෙනවා. මොකද මෙයා තොරණෙන් එන්න වේගය වැඩි වෙන නිසා මේ සංඛ්‍යාතය එන්න වැඩි වෙන්න ඕනේ. ඒ නිසා පිළිතුරු අංක 2 නෙමෙයි. අර 2 නෙමෙයි. ඒතර සංඛ්‍යාතය එන්න වැඩි වෙන්න ඕනේ. මොකද මෙයා එන්න වැඩි වේගය වැඩි වෙන නිසා. ඒ නිසා අපිට හිතෙනවා අනිත් එක මෙයා එන්නේ නිශ්චලතාවෙන්ද. නිශ්චල නම් එතකොට වේග බිඳුව නම් ඇත්ත සංඛ්‍යාතයම ඇහෙනවා. එතකොට එන්න සංඛ්‍යාතය වැඩි වෙන්න ඕනේ. හැබැයි මම මෙහෙම ඇන්දට මෙහෙමද අපි දන්නේ නැහැ. ඊට පස්සේ එයාව පහු වෙලා යනකොට මේ වෙනකොටත් එයාට වේගයක් තියෙන නිසා එකපාරටම පහු වුණු ගමන් සංඛ්‍යාතය අඩු වෙන්න ඕනේ. හරිද? සංඛ්‍යාතය අඩු වෙන්න ඕනේ. ඒතර මේ සංඛ්‍යාතය අඩු වෙලා දැන් ඈතට යනකොට තවත් වේගය වැඩි වෙනවනේ. ඒ නිසා තවත් සංඛ්‍යාතය අඩු වෙන්න ඕනේ. ඉතින් මේක සරල රේඛාවක්ද වක්‍රයක්ද කියලා දන්නේ නැහැ. ඔකයි ගැටලුව. දැන් ඒ අනුව අංක 1 වෙන්න බෑ. මොකද අංක 1 මෙතන ඇත්ත සංඛ්‍යාතයෙන් පටන් ගන්න තියෙන නිසා 1යි 2යි දෙකම අතහරින්න. 3ත් වෙන්න පුළුවන්. 4ත් වෙන්න බෑ කියන්නත් පුළුවන්. මොකද මේ වගේ හැඩයක් තියෙන්නේ. නමුත් අපි දන්නේ නැහැ කියමුකෝ. එතකොට 3 4 5 කියන ඒවායින් අපි හරි උත්තරයක් තෝරගන්නේ කොහොමද? ඉතින් දැන් අපිට ඇත්තටම මේට පෙර මේ වගේ ගානක් හදලා නැත්නම් අපිට උත්තරයක් ගන්න අමාරුයි. අපිට දැන් වෙලාව තියෙනවා නම් අපි උත්තරයක් ගන්න ඕනේ. හැබැයි අපිට වෙලාව තියෙන වෙලාවෙන් බොරු කනා උත්තරයක් ගහලා සැකෙන් ගෙදර යනවට වඩා හොඳයි හරියට උත්තරේ ගහලා සතුටින් ගෙදර යන එක. ඒ නිසා අපි මේකට හරි උත්තරේ ගමු. මේ වගේ ගැටලුවක් ආවොත් හරිම උත්තරේ ගන්න මම ළමයින්ට ක්‍රමයක් කියලා දීලා තිනවා. අතන මගේ පන්තිවල හැම ළමයන්ටම ඒක මං කියලා දෙනවා මේ ප්‍රස්තාරයක් ඇඳගන්නේ කොහොමද කියලා හරියට. හරි? ඒ කියන්නේ අපිට හුරු පුරුදු නැති එකක් ආවොත් අඳින්නේ කොහොමද? ඒක මේකට නෙමෙයි ඕනම වෙලාවකට ඒක යොදා ගන්න පුළුවන්. අපි ඉස්සර වෙලා මෙයා දැන් ළඟට එනකොට ඒ ඇහෙන සංඛ්‍යාතයේ සඳහා සමීකරණය ගමු. if dash සමාන if not v ධන ඍණ බිඳුව මේ ප්‍රභවය මේ නිරීක්ෂකයා චලනය වෙන්නේ නැහැ. v ඍණ vs මොකද ප්‍රභවය ළඟට එනවා නම් සංඛ්‍යාතය වැඩි වෙන්න ඕනේ. නිසා ඍණ vs. ඔක තමයි සමීකරණය. ඉතින් මේක නිකන් අපිට හිතන්නත් පුළුවන් ඕන. මේ තොරණෙන් එනකොට මේක
මේක වැඩි වෙනවා. ඒ කියන්නේ මේ වේගය වැඩි වෙනවනේ. වැඩි වෙනකොට මේක බිඳුවට කිට්ටු වෙනවා කියන්නේ මේක අනන්තයට යනවා. හරිද? එහෙම ගන්නත් පුළුවන්. ඔන්න පොඩ්ඩක් මැත්ස් පැත්තෙන් හිතනවා නම් එහෙම ගන්න පුළුවන්. ඇත්තටම එහෙම ගන්න ඕනේ නැත්තම් වෙලාව යනවනේ ගොඩක්. හරිද? එහෙම නැත්තම් ක්‍රමය තමයි මෙන්න මේ විදිහට පොඩි වගුවක් හදා ගන්න ඕනේ. ඊට ඒක වෙලාව යනවා. කාලය බිඳුව 1 2 ඔය වගේ ලොකු වගුවක් ඕනේ පොඩි වගුවක් 1 2 3 4 වගේ ඔහෙම තියමුකෝ. හරිද? හරි. දැන් ඊළඟට අපි මේකට අගයන් හිතන්න ඕනේ. මේ F නෝට් අපි කැමති ලස්සන අගයක් දාගමු 1000. ඒ කියන්නේ සුළු කරන්න ලේසි වෙන්න. මේ V ට අපි අගයක් ගමු. V ට 300. ඒ වගේ අගයක් ගමු. මෙයාගේ අපි ත්වරණයට දාගමු ටිකක් ලොකු වගේ. මොකද ඇත්තටම මේ ඩොප්ලර් ආචරණය කියන සිද්ධිය හරි දැන් අපි මෙහෙම බර දාලා උගන්වන්න වෙලා තියෙන්නේ. ඔයාලා ඕන තරම් ඩොප්ලර් ආචරණය මේ අවට තිබුණට ඒක දැනෙන එකක් නෙමෙයි. හරිද? දැන් මේ බස් එකක් එනවා හෝන් එක ගහගෙන. හරිද? මේ පැයට කිලෝමීටර් 60ක වේගයෙන්. හරි 100ක් කියන්නකෝ. ඒ කියන්නේ 30 ms ඍණ එක. එතකොට මේකේ සංඛ්‍යාතේ චුට්ටක් වැඩි වෙනවා. ඒතර මේ වැඩි වෙනවා කියලා අපි දන්නවද සංඛ්‍යාතේ? ඒතර ඒක අයගේ ඇත්ත ගාන දන්නෙත් නෑනේ. ඒ නිසා මේවා අපිට දැනෙනවා අඩුයි. ඔන්න අපිට යා එකපාරට පහු වෙනකොට සංඛ්‍යාතේ වෙනසක් දැනෙන හොඳ අවධානයෙන් හිටියොත්. ඉතින් ඒ නිසා ටිකක් අධික වේග වලින් එන වාහනයක හෝන් ගහගෙන එනවා නම් ඔන්න අපිට මේ ඩොප්ලර් ආචරණය කියන එක අවබෝධ වෙනවා. එහෙම නැති නිසා තමයි ඉතින් අපි මේ වගේ අමාරුවෙන් මේ පාඩම් ඉගෙන ගන්න. ඇත්තට මේ භෞතික විද්‍යාව ඒකයි. අපිට ළමයි හොඳටම දන්න හුරු පුරුදු දේවල් ඔයගොල්ලන්ට ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැති දේවල් ටිකක් කල්පනා කරලා හිතලා බලලා ඉගෙන ගන්න ඕනේ. හරි. දැන් අපි ත්වරණයට ගමු 100. හරි ඒක ටිකක් ලොකු ත්වරණයක් ගමු 100යි. හොඳයි. එහෙම ගමු. එහෙම නැත්නම් 50. හරි ටිකක් ලොකු ත්වරණයක් ගමු. මම 100 ගත්ත අර ලොකු වෙනසක් ඒතකොට පේනවා මේ සංඛ්‍යාතේ වෙනස හොඳට පේනවා. දැන් වේගය ඉස්සරලා පොඩ්ඩක් ගමු. මේ vs කියන එක බිඳුවයි. එක තප්පරයක් යනකොට වේගය 100 වෙනවා. ඒ ත්වරණේ 100යිනේ. v සමාන u ධන at වලින් එක හිතන්නේ. එතකොට තප්පර දෙකකදී ප්‍රවේගය 200යි, 3කදී 300යි, 4දී 400යි. එතකොට වැඩි කියන්නේ අර ධ්වනි ප්‍රවේගයත් ඉක්මවා යනවා. හරි. කමක් නැහැ එහෙම ගමු. හරි. එක ප්‍රශ්නයක් නැහැ. ගමු අපි එහෙම. හරි. ඕනනම් 50 දාලා මේක 50 100 150 200 එහෙම ගත්තත් කමක් නැහැ ඉතින්. ඕනනම් එහෙම ගන්නත් පුළුවන්. හරි. දැන් එවනම් අපි f' එක ලියමුද? f' එක මේ බලන්න ලේසි අපිට ගන්න පොඩි කටු වැඩක් කරලා ගමු. දැන් මේක 1000නේ. දැන් මේක 300යි. මම මෙතන ලියන 1000යි. එතකොට මේක 300යි. එතකොට මෙතන වේගය 300 ඍණ බිඳුවයි. එතකොට ඒක 1000මයි. ඊළඟට 300 ඍණ 100. එතකොට ඒක 200නේ. දැන් මේ 300න් 100 අඩු කරොත් 200යි. 200යි. එතකොට බිඳු දෙක කොහොමද කැපෙනවා? 1000 දෙකෙන් බෙදුවා 500යි. 500 තුනක් 1500යි. දැන් ඊළඟට යමු. වේගය 200 නම් මෙතන එන්නේ 100යි. එතකොට කෙලින්ම මේක 3000යි. දැන් හරි. දැන් අපි ගමු මේ වෙනකොට මෙතෙන් ආවා. නැත්නම් අපිට අර සොනික ගිගුරු මැහෙන්න ගන්නවා මේ ධ්වනි වේගයට සමාන උණුත් වේගය. නමුත් දැන් එතන එහාට ගියා කියලා හිතනවා. හරි. ඒ නිසා මේ තියෙන්නේ එනකොට. හරි. දැන් මේකට අනුව අපි බලමු ප්‍රස්ථාරය අඳින්න. මෙන්න 1000 මෙන්න තප්පර 1 2 3 4 හතරක් විතරනේ අපි යන්නේ. හරි.
එතකොට මෙන්න සංඛ්‍යාතය තප්පර එකේදී බිඳුවේදී 1000යි එකේදී 1500 මම මේ අගයන් ටික දාන්නම් පොඩ්ඩක් 1000 එතකොට මෙතන 2000 මෙතන 3000 හරි බිඳුවේදී 1000යි එකේදී 1500යි ඒක ලකුණු කරන්නේ මම දෙකේදී 3000යි එතකොට දෙකේදී 3000යි මෙන්න මෙහෙම දැන් බලන්න ප්‍රස්ථාරයේ සරල රේඛාවක් වුණා නම් එන්න ඕනේ ඔන්න ඔය විදියට අඩුතරමේ එකේදී 2000ක් වත් එන්න ඕනේ නමුත් එකේදී අවිල්ල තියෙන 1500යි පේනව නේද දැන් මේක සරල රේඛාවක් වුණා නම් එන්න ඕන ළමයි එකේදී 2000 නේද නමුත් අවිල්ල තියෙන එකේදී කීයද 1500 නම් මේකට යටින් තමයි 1500 ලකුණු වෙන්නේ අන්න ඒකෙන් මා අදහස් වෙනවා මේ ප්‍රස්ථාරේ ඔන්න ඔය වගේ හැඩයක් ගන්නෙ හරිද දැන් අපිට මේ වෙනකොට උත්තර දෙකක් තියෙනවා එක්ක 3 එක්ක 5 දැන් අපි හිතමු ඔන්න දැන් මෙතෙන්ට ආවා එතනදී ආගේ වේගය කීයද 200යි දැන් එතනින් පස්සේ අර සමීකරණය අපි ලියන්නේ f dash සමානයි f naught v ධන හෝරින බිඳුව v ධන vs මොකද දැන් එයා ඈතට යනවා හරිද එතකොට අපි තප්පර 200 මේ තප්පර දෙකේදීම ඒ කියන්නේ 200ක වේගෙන් එමෙත 200යි 201ක වේගෙ ගමු අන්න ඒ වගේ 200ක වේගෙන් ඈතට යනකොට අපි බලමු තප්පර දෙකේදී f dash සමානයි f naught කියන්නේ 1000නේ 1000යි v කියන්නේ 300යි දැන් මෙතෙන්ට අපි ලියන්නේ 300 ධන 200 මොකද මේ වෙලාවේ ඒ 200ම වෙලාවේ කීයද කියලා අපි එකක් බලනවා 300යි 200යි 500යි හරිද 300යි මේ 200යි 500යි එතකොට බිඳු දෙක කැපිලා යනවා 10 5න් බෙදනවා 2යි හරි අපි දැන් මේ 10 මේ 5න් බෙදමු 2යි එතකොට දැන් කීයද එන්නේ 200ව 3 දෙවල 3 6යි 600යි එතකොට අන්න අපිට වගුවේ මෙන්න මෙතෙන්ට තව ලබා ගන්න පුළුවන් 600 කියලා උත්තරයකුත් තියෙනවා එකපාර 600 වෙනවා 600 වෙනවා තප්පර 3ේදී f dash සමානයි f කියන්නේ 1000යි v කියන්නේ 300යි එතකොට 300 ධන එයා 300ක වේගෙන්ම ඈතට යනවා එතකොට 300යි හරි එතකොට මේ කැපිලා යනවා දැන් මෙහෙම පුළුවන් 300 600නේ කොහොම මේ භාගෙනේ එතකොට උත්තරය 500යි අන්න මෙතනදී 600 500 වෙනවා හර්ට්ස් 500 දැන් අපි 400ක වේගෙ දාමු එතකොට මෙතෙන් දෙන්නේ 700 අපි ඒකටක් ගාලා ගමු f dash සමානයි 1000 වරක් 300 බෙදීම අර 300යි මේ 400යි 700යි අපිට අවශ්‍ය මේ හැඩේ විතරයි හරි ඒ නිසා අපි මෙහෙම උත්තරේ ගමු දැන් 3000යි 3000 තමයි මේ 7න් බෙදන්නේ 3000 7න් බෙදුවොත් ඊට 4යි 28යි දෙකක් ඉතුරුයි 20ට දල වශයෙන් 3යි 430යි 430යි එතන මේක ගොඩාක්ම ලොකු වෙනකොට තමයි වේගෙ බිඳුවට යන්නේ. හොඳයි දැන් අපි ප්‍රස්ථාරය අඳිමු. දැන් බලන්න මේ 3000කට වැඩි වෙච්ච එක එකපාරට 600 වෙනවා කියන්නේ මෙන්න මේ වගේ මේ ගානට බහින. හරිද? බැලලා ඊට පස්සේ තුන්වෙනි තප්පරේ වෙනකොට එයාගේ සංඛ්‍යාතය දැන් 600 500 වෙනවා. දැන් 600 500 වෙනවා කියන්නේ බොහොම පොඩ්ඩයි. ඊට පස්සේ 500 දැන් 600 500 වුණා කියන්නේ 100ක් කරුනේ. 500 400 වෙන්න එපා. නමුත් 430 වුණේ ඒ කියන්නේ අර ගොඩක් පහළ යන්නේ නැහැ. දැන් මෙන්න මේ වගේ මේ තමයි යන්නේ ගොඩාක් වෙලා ගියොත් තමයි මේක බිඳුවටම යන්නේ. හරිද? ඒතකොට ඔන්න ඔය වගේ හැඩේ ප්‍රස්ථාරයක් අපි තෝරා ගමු. මෙතන මේ පහේ
පහේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. දැන් මෙතන මේ ඇත්ත ගානනේ 1000. පහේ අපි දකිනවා මෙන්න මෙතනින් පටන් අරන් තියෙන්නේ. පහේ පටන් අරන් තියෙන්නේ මෙන්න මෙතනින් බලන්න මේ. හරිද? ඔව්. එතකොට පහ වැරදි. පහ වැරදි. එහෙනම් උත්තරේ කෙලින්ම 3. එහෙනම් නිවැරදි පිළිතුර වන්නේ 3. ඔන්න ළමයි බොහෝම පැටලවිලි සහිතව ආවොත් මේ වගේ වගුවක් පාවිච්චි කරන්න. වගුව ඕනේ නෑ පොඩ්ඩක් ගණිත පැත්තෙන් හිතන්න පුළුවන් මේක. හරිද? අර අපි ඒක අපි ගොඩක් ගණන් හදලා තියන්න ඕන ළමයි. දැන් අපේ පන්තිවල අපි අනිවාර්යයෙන්ම ගණන් හදනවනේ. දැන් 2025 ළමයිගේ සිලබස් කවර් කරයි ගොඩාක් කල් හරි ගිය මැයි විතර වෙනකොට අපේ පාඩම් ටිකත් ඉවරයි. පාඩම් ඉවර වෙනවත් එකේ පාඩමත් එක්කමනේ අපි අර පහුගිය අවුරුදු වල ප්‍රශ්න ටික කරන්නේ. ඒතකොට ඉතුරු වෙන්නේ පාස් මේ ටර්ම් ටෙස්ට් පේපර් ටික විතරයි. හරි. ඉතින් ඒ ටික තමයි ඊට පස්සේ කරේ. එතකොට ඒ වගේ ඕනේ තරම් අපිට මේවෙන් ආවේ නිසා අපේ ළමයින්ට නම් මේක ගැටලුවක් වෙලා නැහැ.